ප්‍රීස්කූල් ටීචර් YouTube චැනලය වෙත ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මං කතා කරන්න යන්නේ ජල දූෂණය ගැන. ඉතින් ජලය දූෂණය වෙනවා කියලා කියන්නේ රසායනික ද්‍රව්‍ය, ශුද්ධ ජීවීන් සහ අපද්‍රව්‍ය කියන හානිකර ද්‍රව්‍ය මගින් ජලය අපිරිසිදු වීමයි. ඉතින් ඒ මගින් ජලයේ තියෙන ගුණාත්මක භාවය පිරිහිලා මිනිස් භාවිතයට සහ ජලය ජීවීන්ට විෂ සහිත වෙනවා. එය ගිනකඳු පිපිරීම් වැනි ස්වභාවික සිදුවීම් නිසා ඇතිවෙන්න පුළුවන්. ඒ නමුත් කාර්මික අපද්‍රව්‍ය, කෘෂිකාර්මික අපද්‍රව්‍ය සහ මිනිස් ක්‍රියාකාරකම් නිසා අපේ ස්වභාවික පරිසරයේ වෙන අසමතුලිතතාවයන්ට හේතු වෙනවා. ඉතින් මේ ජලය දූෂණය වෙන්නේ විවිධ ආකාරවලට. රසායනික ද්‍රව්‍ය නිසා විශාල ලෙස ජලය දූෂණය වෙනවා. ඒ කියන්නේ පොහොර, කෘතිම රසායනික ද්‍රව්‍ය ඇතුළු කාර්මික, කෘෂිකාර්මික ප්‍රභවයන්ගේ විෂ ද්‍රව්‍ය මගින්. ඒ වගේම තමයි මේ ජලයේ සහ අනිකුත් අපද්‍රව්‍යවල සිටින රෝග ඇති කරන බැක්ටීරියා, වෛරස් සහ පරපෝෂිතයන් මගිනුත් ජලය අපිරිසිදු වෙනවා. ප්ලාස්ටික් සහ ජලමාර්ගවලට ඇතුළුත් වෙන අනිකුත් ඝන අපද්‍රව්‍ය මගිනුත් ජලය අපිරිසිදු වෙනවා. ඒ වගේම තෙල්, ගෑස්, ඒ වගේ දේවල් වලිනුත් ජලය අපිරිසිදු වෙනවා. මේ බලන්න ජලද ජීවීන් ඒ නිසා මැරිලා යනවා. ඉතින් ගංගා, විල්, සාගරයට හිතාමතාම සමහර මිනිසුන් විවිධ දේවල් බැහැර කරනවා. මේ බලන්න ජලයට තෙල් එකතු වෙලා තමයි මෙතන මේ තියෙන්නේ. ඉතින් මේ දූෂිත ජලය මගින් පාචනය, කොලරා වැනි රෝගත් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ජලයේ සිටින ජීවීන් විශාල වශයෙන් වඳ වී යාමත් සිද්ධ වෙන්න පුළුවන්. ඒක ස්වභාව ධර්මයේ සමතුලිතාවය වෙනස් කරනවා. ඉතින් මේවා විශාල වශයෙන් ප්‍රතිසංස්කරණය කරන්න අධික පිරිවයක් යනවා. සංචාරක කර්මාන්තයටත්, ධීවර කර්මාන්තයටත් මේක ඉතාමත් ප්‍රබල ලෙස බලපානවා. ඉතින් පුංචි දුවේ පුතේ අපි හැකිතාක් ජලය පිරිසිදුව තියාගමු. අපද්‍රව්‍ය ජලයට බැහැර නොකර එමු. ඉතින් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. ගිහින් එන්නම්. බයි බයි.